රස කර කර කන කහවලලු හදන්න මෙච්චර ලේසි කියලා ඔයාලා දැනගෙන හිටියේ නෑ නේද? එහෙනම් බලමු හදන්නේ කොහොමද කියලා. මුලින්ම මම පිටිකෝප්පය හදාගත්තා. මම පිටිකෝප් එක ප්‍රමාණයකින් තමයි හදාගන්නේ. ඊට පස්සේ ආපසෝඩ පොඩ්ඩක්, ලුණු කුඩු පොඩ්ඩක්, කහ කුඩු ටිකක් දාලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. දැන් මිටිකිරි ටික ටික එකතු කරගෙන මේක කැටි නොහිටින විදියට දිය කරගන්න ඕනේ. මේක මේ පදම එනකන් හදා ගන්න ඕනේ. ඊට පස්සේ පැය භාගයක් වහලා පැත්තකින් තියාගන්න. පැය භාගයකට පස්සේ මේ ටික පයිපින් බෑග් එකකට දාලා මේ විදියට ගැඹුරු තෙලේ රවුන්ඩ් එකක් හරි කීපයක් හරි කරකවලා මේ විදියට හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික දෙපැත්ත හරවලා හොඳට බැදගෙන ලිපෙන් බා ගන්න. ඔයාලත් මේ විදියට හදලා රස බලන්න. ඒ වගේම මගේ රෙසිපි වලට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා.